ජීවිතේ සමහර හමුවින් අපේ ජීවිතයම සදා කාලයටම වෙනස් කරනවා. ඒ කට්ටියකින් දැන් මං දිහා බලන්නේ මගේ කෙල්ල විතරයි. එයා තමයි කල්පනා. ඇය ඔහුගේ හිනාවේ හේතුව වුණා. සරංග මෙන්ඩස් අධ්‍යක්ෂණයක්. ඔහු ඇගේ ලෝකයම වුණා. රැහින පාවෙනා මාආල නළඟනා ඒ දැසයාවෙනා ආශාගී වැහෙනා රැසීත මේගයක් වගේ කොල්ල එකෙම වශී වෙයි අනේ පරියා අන්න කෙල්ල ඉන්නවා. ආදරය කියන්නේ කාලයවත් සීමාවවත් හඳුනාගන්නේ නැති හැඟීමක්. කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ. ඒත් මට ඒ කටහඬ ඇහෙනවා. මූණ හරියට මතකත් නෑ. ඒත් ළඟ ළඟ හම්බුණාද කියලා හිතෙනවා. පොලිම් දිගේ ඇවිත් ඇසක් කසන්නා මෝලම් කසතදින් පිඟත් සලන්නා ඩාලින් කියා හොරෙන් මුවත් සිවින්නා බෝඩින් කඩාවරෙන් පෙමක් ලබන්ටාතා රඟයි සුපෙම් වමරා මොනරා වගේ රැඟුම්පා ඒත් හැම ආදර කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නෑ. මිනිහා පංචාකාර මිනිහෙක්ද කොහෙද? මට මනමාලය හම්බුණානේ උදේ බස් එකේදී. උදේ බස් එකේදී? ඕ ඔයා කිව්ව එක නම් හරි. අසිත රුහාන් ප්‍රදීප් ජයවීර නිෂ්පාදනයක්. තරාව විරාව වේදනාව අවසානයක් නොමැති ආදර කතාවක්. මේ වේදනා හිමි වේද සැමදා ළඟ ඉන්න නුඹ ආවදා ආයාචන නිතු ගාව රැඳිලා මට ඉන්නේ නුඹමයි සදා. පවුල වගකීම් තීරණ ඒවා ආදරයට වඩා බලවත් වෙයිද? රාජපක්ෂ පවුලේ නම්බුව එක දවසින් කුඩු පට්ටම් කරලා දැම්මා. හැබැයි පුතේ උඹ ඔය කාමරෙන් ඔය ගෑනු දෙන්නව මං හොයා ගත්තොත් අද මෙතන මිනි මැරුමක් ආ. සුදු සඳ සාවිමා සඳ ඇති විට පමණක් ඇතියයි පෙනෙනා. සුදු සඳ සාවිමා සඳ ඇති විට පමණක් ඇතියයි පෙනෙනා. කෝල සඳ සිට පානයිගේ දැක මුලා වෙන තාරකාරසින් දිලේ නන්දසින් කල්පනා ළඟදීම සිනමා ශාලාවලට